මෙතන මේ ගණදේවි කෝවිල ගාවින් තමයි කබරගල බීච් එකට යන්නේ. ඔයාලට පේන්නේ මේ කිලෝමීටරයක් විතර ගියාම කතුමල්ලට ගිහම වෙනවා. ඒක ලයිට් එක ගන්න. යාගාවට එන්න තමයි ඒක ගිහිල්ලා යන්න. ඇතින් පේනවා කබරගල බීච් එක. තමා බීච් එක පටන් කබරගල බීච් එක නගින්න පටන් ගත්තා. මෙන්න මේ පේන උඩ නිල්මෙන් මෙහෙලා තියෙන ෆයිනස් කැලේට තමයි අපි යන්නේ. ඉතින් මෙතන යනවා. ඉම්බර ඉස්සල්ලාම හම්බෙන තැන මේ පාරදික ඇවිල්ලා මෙන්න මෙතනින් එතනක් තියෙන අඹ ගහක්. මෙතන අඹ පැලයක් තියෙනවා. ඉතින් වමට දාලා තමයි කබරගල බීච් එකට යන්නේ. ලෑන්ඩ්මාර්ක් වලින් ඔයාලට පේන ලෑන්ඩ්මාර්ක් වලින් අන්තිම ගේ හම්බෙන්නේ මේක. මෙතන තුන්වන්දයක් අඹ ගහක් තියෙනවා. මේ පැත්තට යන්න එපා. ඒ කියන්නේ දකුණට යන්න එපා. මේ කෙලින්ම වමට දාලා ගියාම තමයි කබරගලට යන්නේ. ඉස්සරහට යන්න. ඔයාලට මේ පැත්තෙන් පේනවා අඹුලුව කබරගල නගිනකොට. ළඟින්ම අර පේන්නේ මෙන්න මේ හරියෙන් පේනවා කොත්මලේ ජලාශය. ඒත් එක්කම දැන් නම් වරාකුළු වලට බහිලා යනවා වගේ කුණ ඇල්ල පේනවා. වතුර පිරීලා ලස්සනට සුදු පාට වැටෙනවා පේනවා. ඊට උඩින් ඒත් එක්කම රම්බඩ ඇල්ල තියෙනවා. මේ මහවැලි මහා සෑය තියෙනවා සුදු පාට චූටියට. ඔයාලට පේන්නේ නැති. ඒකත් එක්කම පොඩ්ඩක් මෙන්න මේ කොනට ආවම ගැරන්ටි ගිනි ඇල්ල තියෙනවා. ඉතින් අපි උඩට යනවා දැන් මෙහෙම. ඉතින් පාර ඇත්තම කොහොමද මේ දැන් පල්ලයට බහින ගමන් උඩට යන විදිය පෙන්වන්නේ. ඊයේ මේ හරියට ගියේ හවස 7ට විතර සම්පූර්ණ දෙමිය වතුර ගලාගෙන නිකන් ගමතු දාලා වගේ පල්ලයට දියැලක් උඩට යනවා වගේ ගියේ. තනි කර වතුර පාර මේක. පොතන යන පාරක්. යනවා ඉතින් පල්ලයට මෙහෙම ගමන් වලට උඩට අපි දැන් පෙන්වනවා. බලන්න ලස්සන. අපි කිව්වට අද මං විතරයි. ඉඳලා සෝලෝ හයික් එකක් යන්න හිතුණා. දැන් වෙලා උදේ 6යි විනාඩි 10ක් වගේ වෙනවා. අර පැත්තෙන් ලස්සන දෙක පාය යනවා. ඊයේ රෑ මුකුත් ගන්න ඕනේ නැහැ. වැස්සෙන්න ඕනේ. වීඩියෝ කරේ නැහැ ඉතින්. අල්ලහ පොඩ්ඩක් ගත්තා වීඩියෝස්. ගිහින් බලමු තව පීක් එකට. අපි මේ ඉන්නේ පළවෙනි පීක් එකේ. උඩ පීක් එකට යන්න ගියත් තිබ්බේ නැහැ. උඩ බැස්සෙන් ඉන්න. එන කබරගල කැම්පින් නයිට් එකේ ඉන්න. ලස්සන බලන්න සෙට් උන් තව යාළුවෝ ගොඩක් ඉන්නවම දැන් 1 2 3 4 5ක් තිබ්බා.
ඇයිත පල්ලහැට ඩෙකුත් තිබ්බ බලමු ලස්සන මෙතන මාරම් වයිබ්බැක් තියෙනවා පල්ලහැට බලාකුළු වියනක් තියෙනවා ඉතින් සෝපාදම් මාර ලස්සනයි අද යමු උඩ පීක් එකට ඉතින් ඔයාලට පෙන්වන්න හිතුණා මේ කබරගල පීක් එකට පේන පළවෙනි පීක් එකට පේන ලොකේෂන් ටිකක්. මෙන්න මේ හරිය ඔයාලට පේනවද? මේ තියෙන කොත්මලේ ජලාශය. ඊට උඩින් පොඩ්ඩක් තියෙන්නේ මහවැලි මහසෑය. කොත්මලේ ජලාශයට උඩින් වගේ මේ හරිය පේනවා අපිට රම්බොඩ ඇල්ල හෝ එක්ක නැත්නම් පූන ඇල්ල. ඊට උඩින් මම හිතනවා ඒ රම්බොඩ ඇල්ල වෙන්න ඕනේ. කොත්මලේ ජලාශයේ මහවැලි සෑයට උඩින් මේ හරිය තියෙන හෙල්බෝඩ් ස්ටේට් එකත් එක්ක ෆොටෝවල තියෙන ගැරන්ටි ගිනි ඇල්ල. මෙන්න මෙතනින් පල්ලට වෙන මං හිතන්නේ ෆෝන් එකට පේනේ කියලා. GoPro එකට කොහොමම පේන්නේ නැහැ. මං ඒකයි ෆෝන් එකෙන් ගත්තේ. මෙන්න මෙතන මේ අත්තත් එක්ක මේ හරිය තියෙන්නේ. අන්න එතන තියෙනවා. මං හිතන විදිහට ඔයාලට පේන්න ඕනේ දැන් නම් ලාවට ඡායාව වගේ. මේ මැද තියෙන මං කිව්ව අර මැද මේ හරිය තියෙන මේ තියාලි දෙක. මේ පේන්නේ නුවරඑළිය සයිඩ් එක සම්පූර්ණයෙන්ම. ලස්සන වරාකුළු ටිකක් බාලා තියෙනවා. ඒත් එක්ක මේ හරි කඳුරික නම් මං විස්තර කරන්න දන්නේ නැහැ. මාර ලස්සනයි. ඒත් ඔය හැටන් ඒ පැත්තේ වෙන්න ඕනේ. ඔහොම යනකොට මේ පැත්තෙන් අපිට පේනවා සිරීපාදේ. අද මාර ලස්සනයි සිරීපාදේ. වලාකුළු බාලා. ඒත් එක්කම සප්ත කන්‍යා ඒ හැම කඳු වැටියක්ම ලස්සනට මෙතනට පේනවා. මේ තියෙන්නේ view එක. කබරගල උඩ පීක් එකට දැන් මීදුමකුත් බානවා. කට්ටිය ගැඳුම් ඔක්කොම හැමතැනම දාලා මේ සෑහෙන්න තෙමුණා ඊයේ කට්ටිය. මෙතන හිටපු කට්ටිය අය ඔක්කොම මෙතන මේ ටෙන්ට් එකට ගියා. මේ අයියලා ඉන්නවා. මම මගේ ටෙන්ට් එකේ ඉන්නවා. අර මල්ලේ දරණේකල සෙට් එකක් ඉන්නවා අතන. තව සෙට් එකක් හායි. එයාලා දැන් උඩට ගිහිල්ලා ආවිලා පල්ලෙහාට බහින්න ලෑස්ති වෙන්නේ. ඉතින් හැන්දලා ඉන්න vlog එකේ. මේ කබරගල ඉතින් උඩ පීක් එකකට ගියා. එතන මාර ලස්සනයි. මට එතනදී වීඩියෝ ගන්න උන්නේ නැහැ. මේ මම කතා කරන එකක් මගේ GoPro එකේ බැටරි බහලා ඔෆ් වුණා. යන ටිකයි තැන් ටික වීඩියෝස් එකක් ගත්තේ. තව එතන හිටු මල්ලි කෙනෙක් වීඩියෝ එකක් ගිහලා ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. බලන්න ඔයාලට පෙන්නන්න ඩ්‍රෝන් එකෙන් කොහොමද දැක්කනේ. දැන් නම් ටික ටික අවු වැටිලා දවල් වේගන එන්න තියෙනවා.
මාර නිදහස්. කඳුළු පන්ති 10ක් පේනවා. ඒ පැත්තෙන් එහෙමයි. අනිත් පැත්තෙන් නුවර ඒ පැත්ත එහෙම පේනවා. මාර ලස්සනයි. සිරිපාදේ නම් දැන් වෙහිලා. මේ පැත්තෙන් වලට නුවරඑළිය පැත්ත පේනවා. මේ මම උදේ පෙන්නේ ෆෝන් එකකින් අරගෙන ඔය ටිකේ. ඒ පැත්තේ පේන්නේ නුවරඑළියේ සයිඩ් එක. නාවලපිටිය ටවුන් එක පේනවා. උඩපිටිය කායොන්න මතුවලා. මේ පේන්නේ මහනුවර සයිඩ් එක. අන්න අතන තියෙනවා අම්බුලුවාව. හරිද? අම්බුලුවාව මෙතන ලස්සනට පේනවා. මේක ඇත්තටම කිව්වොත් 360 view point එකක් කියලා කියන්න පුළුවන්. වටපිටාවම පේනවා. මේ පැත්තෙන් අර උඩ පික්කෙට ගියාම තමයි ඔක්කොම පේන්නේ ඉතින්. මාර ලස්සනයි. පේනවනේ. මේ තැන තමයි අපි ඊයේ රෑ කඳුරු බැන්දේ. අපි කිව්වේ ඉතින් එතන හිටපු වටපිටාවේ කට්ටිය. මොකද මම සෝලෝනේ ආවේ. ඉතින් සෝලෝ ඇවිදින එකෙත් වෙනම වයිබ් එකක් තියෙනවා. තනියෙන් තෙමිලා ටෙන්ට් එක ගහගෙන කාලා බීලා ඉන්න එක වෙනම වයිබ් එකක්. දැන් මොන හරි උදේට කන්න උයනවද නැද්ද කියලා කල්පනා කරේ. ඊයේ රෑ නූඩල්ස් එකක් දාන කෑවා. හිතුනොත් මෙහෙම පල්ලෙහාට බහලා මොන හරි කනවා. ඒක ලේසි කියලා හිතනවා. බලමු අපි. මොකද කරන්නේ කියලා. ඔයාලා ටෙන්ට් එක ඇකලුවද? ටෙන්ට් එක ඇකලුවද? ඇපල් ගෙනහල්ලා. කියන්නේ ප්ලෑන් කරපු වැඩ ටික හරි ගිහලා නෑ මට ඉතින්නේ. ඈ දැන් කම්මැලි. කම්මැලි දැන් උන් බයින පස්සේ යන්නේ. මේ ඉන්නේ අර ඊර පිනුන මෙතන. මෙයාලා නම් හොඳම සෙට් එකක් දාලා තියෙන මෙතන වතුරවත් මුකුත් නෑ. හදාගත්තා. මල්ල දරණීගල. ආවට පස්සේ තමයි දැනගත්තේ. ඒගොල්ලෝ වෙන ගමනක් යන්නේ ඉඳලා නේද? හිතුනාව. හරි එහෙනම් ඉස්සරහට බලන් යමු. දැන් පල්ලෙහාට බහින්න තියෙන අපි ටෙන්ට් කරපු තැන පල්ලෙහා මගේ ටෙන්ට් එක දිනන උතන. රෙදි වේරලා කට්ටිය. ඉතින් කොච්චර පෙන්නුවත් ඉවරයක් කරන්න බෑ. ඒ තරම් මාර ලස්සනයි. ඩ්‍රෝන් ෂොට් ටිකක් දැක්කනේ. view එක. අපි මේ උඩට ඇවිල්ලා තියෙන්නේ මෙතනින් අන්දක් නැහැ. තැනිතලාව තියෙන සම්පූර්ණයෙන්ම. බලන්න වටේ view එක. මෙතනට ලස්සනට හැමතැනම පේනවා. අර මම කලින් පෙන්නුවා ටික ඔක්කොම පේනවා. අපි ඉන්නේ පට්ට උසකින් නේද බා? සෑහෙන උසකින් ඉන්නේ. අපි තුන් දෙනා විතරයි ආවේ. සමිට්ට පොඩ්ඩක් අමාරුයි කිව්වා. මේ හරි පොඩි මීමැසි රංචුවක් අරගෙන මේ මීමැස්සුද දෙබුරුද බබරුද කණියුද මුකුන්ද දන්නේ නැහැ. පොඩ්ඩක් මේ පහළට යන්න කියලා බැලුවේ. ඊළඟ ගන්න ඕනේ නැහැ නේ. අර තියෙන අපි හිටපු තැන අර. අපි සෑහෙන දුරක් උඩට. මෙතනින් යන්න අර හරිය තමයි තව ගිහලා කැම්ප් කරන්න පුළුවන්. අර හරිය උඩ. ඒ තැනටත් ඉතින් මේ view එකම තමයි තියෙන්නේ. මොකද මේ මෙතනටලා උස නැහැ. ඔයාලට කියන්න ඕනේ මේ කබරක දෙනවා නම් ට්‍රේන් එකේ එන්න පුළුවන්. ට්‍රේන් එකේ ඉඳලා නාවලපිටියට ඇවිල්ලා 12 භාගේ බස් එකේ එන්න පුළුවන්. ඊට අමතරව කොළඹිදම් බස් තියෙනවා නාවලපිටියටම නේ බා. නාවලපිටියටම තියෙනවා ඒව එන්න පුළුවන්. ඊයගේ තමයි. අර අපි පහළ කකුල් දෙක දාලා ෆොටෝ ගෙහුව තැන බෑවුම් බලන්නකෝ අර. ඉතින් දැන් මම කන්න යන්නේ නූඩල්ස් එකක් හදලා උදේට. අර තේ බීම මුකුත් කරේ නැහැ. නූඩල්ස් තමයි ජීවිතේ. කොත්තුමි. මේ පැකට් ඉසි කරන්න හොඳ නෑ. කෙලින්ම ගෙදර අරන් යන්න ඕනේ. මේක තැන් වලට ඇවිල්ලා. කොහමද?
තුමි දෙකක්වත් කෑවේ නැත්තම් වැඩක් නැහැ. ටිකක් දාගමු. අනේ මෙහෙම තමයි පුතුමි හදන්නේ. දැකලා නැත්තම් බලාගන්න. Ramsky special. අපිට ඇවිල්ලා තෑගි. අපිට ගෙන්දින් මේගොල්ලෝ මට ගෙනත් දෙනවා. Thank you මල්ලි. නුඩල්ස් ටික කාලේ යන්න කලින් හදලා ඉවරනොත් එන්න කාලේ. එයාලා පල්ලෙහාට බහිනවා. මට අපිට කියලාමයි කියවෙන්නේ මොකද මේ මෙච්චර තනියෙන් බ්ලොක් කරේ නෑනේ. එක්කන යන්නේ පොඩ්ඩක් කතාව හුරුපුරුදු නෑ තනි ගමන්නකට මේකට දාමු තව වැස්ටටින් කන්න ඉතින් නූඩල්ස් එක නම් හරි දැන් තියෙන්නේ කන්න එන්න ළමයි කන්න එහෙම කාලා බලමු හරි කියලා එහෙමයි හරි දෙන්න බැක්පැක් එක කවරට බරයි වගේ සීන් එකක් තියෙනවා. අපි ගිහින් බයම් පල්ලෙහාට මෙහෙම. මම පල්ලෙහාට යද්දි පෙන්නන්නම් ඔයාලට හැරෙන්න ඕන තැන් ටික. මොකද ඊරෑ වීඩියෝ එකක් ගන්න බුක් කරන්න බැරි වුණානේ. එහෙනම් අපි යම් පල්ලෙහාට. ඉතින් කබරගල කැම්පින් එකට සමුදීලා පල්ලෙහාට බහින්න තමයි ලෑස්තිලා ඉන්නේ. අන්න අර පැත්තෙන් උඩ වීක් එක වැහිලා ඊදුමට. ඉතින් දැන් යන ගමන් දේදුගල පැත්තට ගිහිල්ලා බලන්න පිටි වී පොයින්ට් එක හරියට නාලා දැන් ලෑස්ති වෙනවානේ. කෑම් කරපු දෙනා මේ විදිහට සුද්ධ කරලා යන්න පුරුදු වෙන්න. ඒ වගේම අමතක නොකර ට්‍රිප් ස්ටෝරි විත් දානවා අපේ YouTube channel එක subscribe කරන්න. bell icon එක click කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාව ගෙන්න ගන්න. එහෙනම් පල්ලෙහාට යන ගමන් මම පෙන්නන්නම් හැරෙන්න ඕන තැන් පාරේ කොහොමද තියෙන්නේ කියලා. මොකද උදේ ඊයේ හවස එනකොට පෙන්නන්න ඕනේ නැහැ නේ රෑ වෙනවා. වැස්සයි හින්දා වීඩියෝස් කරේ නෑ මම. ගිහින් බලමු. ඊරෑ එනකොට මං කරුවරේ දැක්ක ඔයාලට පෙන්වන්න බැරි වෙච්ච ලස්සන මාර ලස්සනයි නේද එන්න යම් පල්ලෙහාට ඉතින් ඔයාලට මෙතන මේ පොඩි කඳුකටයක් පේනව නේද එතන තමයි හුඟක් අය ලස්සන ඊකීගේ අසාවෙන් යන තියෙන අඹුලුවා තියෙන්නේ මේ පැත්තේ පේන්නේ මහනුවර දිස්ත්‍රික්කයට ඇති ලස්සන කඳු ටිකක් පල්ලෙහාට ගිහලා මම විස්තර කරන්න පුළුවන් ටික විස්තර කරන්න. මකල් ස්වාමි පිටත් පේනවා කියලා මං හිතනවා. මේ පැත්තේ ගම්පොළොව ඔය යගේ අර ලස්සන අර කඳු ටික පේනවා කියන්නේ අනිවාර්යෙන් නකල්ස් ඔය කඳු ටික මෙතනට පේන්න ඕනේ. යන් සරාට. ෆයින්ස් කැලේ පල්ලෙහාට.